ඔයාට කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ ගෙදර එහෙම නැත්නම් රූම් එක ස්මාර්ට් හෝම් එකක් වගේ හදාගන්න? ඇත්තටම මටත් හිතිලා තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් මේ ස්මාර්ට් ගැජට්ස් ගැන වීඩියෝස් බලද්දී ඒ වගේ ප්‍රයිස් එක දැක්කම මේ අදහස අතහැරලා දානවා. එක ස්විච් එකක් රුපියල් 15000යි, ඩෝර් ලොක් එකක් රුපියල් 25000යි, එහෙම නැත්නම් ස්මාර්ට් ක්ලොක් එකක් රුපියල් 10000යි 20000යි. ඉතින් ඒ වගේ ප්‍රයිස් වලට තමයි යන්නේ. ඉතින් මෙච්චර ගාණක් දීලා මේ වගේ ගැජට්ස් ගන්න නම් එක්ක රට යන්න ඕනේ, එහෙම නැත්නම් මහාන වෙන්න වෙනවා. ඉතින් මට මේ ගැජට්ස් ගන්න ඕනි කියලා හිතුණ හින්දා මම ගොඩක් හොයලා බැලුවා මොනවාද ටිකක් අඩුවට ගන්න තියෙන ස්මාර්ට් ගැජට්ස් කියලා. ඉතින් එහෙම හොයද්දි මට හම්බුණා රුපියල් 5000ටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් ස්මාර්ට් ගැජට් කීපයක්ම. ඉතින් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා කියන්නේ මේ ස්මාර්ට් ගැජට් වලින් එකක් හරි ඔයා අනිවාර්යෙන්ම බයි කරනවා. මොකද මම ගෙනල්ලා තියෙන ගැජට් වලින් අන්තිම ගැජට් එක මාරම වටින ගැජට් එකක්. ඉතින් ඔයත් මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලම අපි බලමු මේ gadgets මොනවද කියලා. පළවෙනි මේක තමයි smart doorbell. නිකමට හිතන්න ඔයා bathroom එකේ ඉන්න වෙලාවක කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කරනවා. හැබැයි ඔයාට ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් ගෙවල් වල බෙල් එකක් හයි කරලා තිබුණත් ඒක ගොඩක් වෙලාවට සාලේ තමයි හයි කරන්නේ. අනික පරණ විදිහේ doorbell එකක් හයි කරනවා නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙදරට ගෙන්න ගන්නම වෙනවා. ඉතින් මේ ස්මාර්ට් ඩෝබෙල් එකේ වාසිය තමයි මේක වයර්ලස් ඩෝබෙල් එකක්. ඒ වගේම මේක ඕනිම තැනක බිත්තියට ප්ලග් කරලා යූස් කරන්න පුළුවන්. ගෙවල් වල තියෙන සාමාන්‍ය ඩෝබෙල් එක එකම ටෝන් එකක් විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ඩෝබෙල් එකේ මියුසික් පීසස් 60ක් තියෙනවා. ඒ වගේම වොල්යුම් ලෙවලුත් කීපයක් තියෙනවා. මේ ස්මාර්ට් ඩෝබෙල් එක මීටර් 300ක් දුරට ඕපන් ස්පේස් එකක යූස් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ස්මාර්ට් ස්විච්. මෙහෙම හිතන්න වෙලාව රෑ 11:00යි. ඔයා ඔයගේ වැඩ ඉවර වෙලා නිදා ගන්න ඇඳටත් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මතක් වෙන්නේ සාලේ ලයිට් එක දාලා එහෙම නැත්නම් එළියේ ලයිට් එකක් දාලා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ආයේ නැගිටින්න වෙනවා කියන්නේ කරන්න තියෙන පොඩි ලේසි දෙයක් වුණත් ඕනිම කෙනෙක්ට නැගිටින්න නම් හිතෙන්නේ නැහැ. හැබැයි මේ ස්විච් එක තිබ්බොත් ඔයාට ඇඳේ ඉඳලම ෆෝන් එකෙන් ලයිට්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම නිකමට හිතන්න ඔයා ඔෆිස් එකට හරි බිස්නස් එක තියෙන තැනට හරි ගිහිල්ලා ඉන්න වෙලාවක ඔයාට හරියටම මතක නැහැ ගෙදර ලයිට් ඕෆ් කරලාද ගියේ නැද්ද කියලා. ඉතින් ඒ වගේ වෙලාවකටත් ඔයාට මේ ස්මාර්ට් ස්විච් එක පාවිච්චි කරලා ගෙදරින් පිටතැනක ඉඳන් උනත් ලයිට්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේ ස්මාර්ට් ස්විච් එකට Alexa එහෙම නැත්නම් Google Home සපෝට් කරනවා. ඒ හින්දා අවශ්‍ය නම් වොයිස් කමාන්ඩ් දෙන්නත් පුළුවන්. Hello Alexa. Hello. Hey. Hello Alexa. මොකද වෙන්න ඕනේ? ඊළඟ එක තමයි fingerprint lock. ඉතින් ඔයාගේ රූම් එකටත් නිතරම යාළුවෝ යනවා එනවා නම් ඔයා පාවිච්චි කරන perfume, cream, watch වගේ දේවල් දවසෙන් දවස අතුරුදහන් වෙනවා ඇති. ඉතින් අන්න ඒ වගේ දේවල් locker එක දාලා මේ smart lock එක හයි කරා කියන්නේ බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද මේක වැඩ කරන්නේ fingerprint එකට විතරයි. කිසිම key එකක් නැහැ. ඒ වගේම password එකකින් unlock කරන්නත් බෑ. ඉතින් මේ ස්මාර්ට් ලොක් එක පාවිච්චි කරලා ඔයාගේ වැදගත් ඩොකියුමන්ට්ස්, එතකොට USB hard drive ඒ වගේ වටින දේවල් හොඳටම පරිස්සම් කරගන්න පුළුවන්. ඊළඟ ගැජට් එක තමයි ඩිජිටල් ක්ලොක්. මේක ගොඩක් YouTube එකේ එහෙම ගේමින් වීඩියෝස්, ටෙක් වීඩියෝස් වගේ කරන අය යූස් කරනවා දැකලා ඇති. මේක ඒ වගේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එකට මාරම ලුක් එකක් තියෙන ස්මාර්ට් ගැජට් එකක්. ඉතින් මේක නිකන් ක්ලොක් එකක් නෙමෙයි. මේ වගේ ස්මාර්ට් ක්ලොක් එකක් පාවිච්චි කරනවා කියන්නේ ඔයාගේ රූම් එකට මාර ලුක් එකක් ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ස්මාර්ට් Wi-Fi bulb. හිතන්න ඔයාගේ රූම් එකේ තියෙනවා සාමාන්‍ය සුදු බල්බ් එකක්. හැබැයි ඔයා ගේම්ස් ප්ලේ කරන වෙලාවට, මූවිස් බලන වෙලාවට, එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් ක්‍රියේට් කරන වෙලාවට ඒ සුදු බල්බ් එකෙන් කිසිම ක්වොලිටි එකක් ගන්න බෑ. හැබැයි මෙන්න මේ ස්මාර්ට් බල්බ් එක යූස් කරලා ඔයාගේ රූම් එකට වෙනම ලෙවල් එකක් ගන්න පුළුවන්. මේ බල්බ් එකේ RGB කලර්ස් තියෙනවා, බ්‍රයිට්නස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්, ටයිමර් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ස්මාර්ට් බල්බ් එක ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් උනත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊළඟ ස්මාර්ට් ගැජට් එක තමයි large digital clock. ඉතින් මේක නිකම්ම වෙලාව විතරක් බලන ස්මාර්ට් ක්ලොක් එකක් නෙවෙයි. මේ ක්ලොක් එකෙන් දවස, වෙලාව, ටෙම්පරේචර් එක බලා ගන්න පුළුවන් වගේම එලාම් තියාගන්නත් පුළුවන්. මේ ක්ලොක් එක ඔෆිස් එකකට, ෂොප් එකකට වගේ යූස් කරන්න ගොඩක් හොඳයි. ඒ වගේම රූම් එකකටත් මේ ක්ලොක් එකෙන් හොඳ ප්‍රීමියම් ලුක් එකක් ගන්න පුළුවන්. මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ දැන් බලමු මේ ස්මාර්ට් ගැජට් වල අවසාන ගැජට් එක. ඒ තමයි ස්මාර්ට් Wi-Fi plug. මම මුලදී කිව්වා මේක සුපිරිම ගැජට් එකක් කියලා. මේක මෙච්චර හොඳ වෙන්න
හේතුව මොකක්ද කියලා අපි දැන් බලමු. ඉතින් අපි හැමෝටම මෙන්න මේ දේ වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි ගමනක් යද්දී එහෙම නැත්නම් ඔෆිස් යද්දී බස් එකට නැගලා එකපාරම මතක් වෙනවා අයන් එක ඕෆ් කරාද? එහෙම නැත්නම් රයිස් කුකර් එක ඕෆ් කරාද? ෆෑන් එක ඕෆ් කරාද? අන්න ඒ වගේ දේවල්. හැබැයි ඒ වෙලාවට ආයෙත් ගෙදර යන්න බෑ. ඉතින් මේ වගේ සමහර දේවල් වලදී මාර ස්ට්‍රෙස් එකක් එන්නේ. ගෙදර කවුරුත් ඇත්තෙත් නැත්නම් හවස ගෙදර යනකල්ම මේක ඔළුවේ තියෙනවා. හැබැයි මේ ස්මාර්ට් ප්ලග් එක තිබ්බොත් ඔයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඔයා කොහේ හිටියත් ඔයාගේ ෆෝන් එකෙන්ම බලා ගන්න පුළුවන්. ඔයා ස්විච් එක ඕෆ් කරලාද තියෙන්නේ එහෙම නැත්නම් ඔන් කරලාද කියලා. ඒ විතරක් නෙමෙයි මේක ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මේක හරහා යූස් වෙන පවර් යූසේජ් එක බලන්න පුළුවන්. ටයිමිංగ్ වලට ෂෙඩියුල් කරන්න පුළුවන්. ඒ වගේම වොයිස් කන්ට්‍රෝල් හරහා මේක ඕනිම තැනක ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ඔයා රැට ෆිල්ම් එකක් එහෙම නැත්නම් නිවුස් බලන වෙලාවට සමහර විට දන්නේම නැතුව නිින්ද යනවා. ඉතින් මේ වගේ වෙලාවට ඔයාට ආය ඇහැරුන්නේ නැත්නම් ටීවී එක එළි වෙනකන් දාලා. අන්න ඒ වගේ දේවල් වලට මේක හොඳ ස්මාර්ට් සොලියුෂන් එකක්. ඉතින් මේ ස්මාර්ට් ගැජට් වලින් එකක් හරි ඔයාට ගන්න ලැබුණොත් ඔයා මොන ගැජට් එකද තෝරගන්නේ? ඇයි මං එහෙම ඇහුවේ? මොකද කවින්දු SL YouTube channel එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 කම්ප්ලීට් වුණ ගමන් මේ ස්මාර්ට් ගැජට් වලින් එකක් මගේ වීඩියෝස් බලන ඔයාලට දිනා ගන්න පුළුවන්. Oh my god! ඉතින් කරන්න තියෙන පොඩි දෙයයි වීඩියෝ එකටත් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා ඔයා කැමතිම ස්මාර්ට් ගැජට් එක කමෙන්ට් කරගෙන යන්න. මම නම් අනිවාර්යයෙන්ම තෝරගන්නේ ස්මාර්ට් Wi-Fi plug එක. ඉතින් ඔයාටත් මේ ස්මාර්ට් ගැජට් බයි කරන්න ඕනි නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ හැම ස්මාර්ට් ගැජට් එකකම ලින්ක්ස් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ඕනම ස්මාර්ට් ගැජට් එකක් බයි කරන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.